guys, welcome back to my YouTube channel. I hope you all doing well. ඔන්න අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. Hi, welcome back to my YouTube channel. I hope you all doing well. ඉතින් කොහොමද මගේ ලස්සන ළමයි ටික? ඔන්න මම ඔයාලට අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඔයාලකින් සෝරි කියලා කියන්නේ සමාවිල්ලනවා. මොකද මට මේ දවස් ටිකේම ඔයාලට වීඩියෝස් ගේන්න බැරි වුණා. ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝස් ගොඩාක් තිබුණා. ඉතින් ඇත්තටම කිව්වොත් ඉක්මනට වීඩියෝස් ගේන්නක්කේ ඇයි වගේ වීඩියෝස් පරක්කු කියලාත් අහලා තිබුණා. ඇත්තටම කිව්වොත් මට ගිය මාසේ ටයිම් එකක් හදාගන්න බැරුව තිබුණේ. මොකද ඒ තරමටම බිසි. වීඩියෝ එකක් හදන්න, වීඩියෝ එකක් එඩිට් කරන්න, වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් නැතිකොට ඇත්තටම මට සෝලෝ ඩේට් එකක්වත් ගේන්න බැරි වුණා. බැරි වුණා විතර නෙමෙයි මං ගියවත් නැහැ. ඉතින් මට වීඩියෝස් ගේන්න බැරි වුණා. ඉතින් අපි බලමු මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක් තමයි අද මම කියන්නේ ඔයාලට. ඉතින් ඔයාලා thumbnail එකේ බලන්න ඇතිනේ. ඉතින් මොකද්ද වීඩියෝ එක කියලා. එහෙනම් අපි යමු වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට. ඉතින් ඇත්තටම කිව්වොත් මම මහත කාලේ මම කෙට්ටු වෙන්න මොනවද කරේ කියන එක තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ ස්ටෙප් 5 කියලා. ඉතින් මම ස්ටෙප් 5ක් විතරයි කරේ. ඒ 5 තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඔන්න මතක් කරලා වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම විශු ඒ හින්දා මාව ගිහිල්ලා subscribe කරලා bell icon එකක් click කරලා තව කෙනෙක්ට බලන්න share කරලා ඉක්මනට එන්න. වීඩියෝ එකට යමු අපි. අද කිසිම දෙයක් කරලා පෙන්නන එකක්වත් දේවල් මෙහෙමයි වෙන්නේ කියලා කියන එකක්වත් නෙමෙයි. ඉතින් සම්පූර්ණයෙන්ම යන්නේ මමයි ඔයයි කතාවක්. මමයි ඔයයි කියන්නේ මම තමයි කතා කරන්නේ. ඉතින් ඔයාලා අහගෙන ඉන්න ඕනේ. ඉතින් වීඩියෝ එක බලන හැමෝටම කම්මැලිකමක් මොන හරි හිතෙනවා නම් sorry. මේ දවස් ටික පුරාවටම මම ගොඩාක් බිසි වුණ හින්දා මට වීඩියෝස් හදන්න, වීඩියෝ කරන්න ඉඩක් ගන්න ඇත්තටම බැරි වුණා. ඒ හින්දා මම හිතුවේ මේ විදියට වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. හරි, අපි වැඩි කතාවක් නැතුව යමු මේ ස්ටෙප් 5 පළවෙනි ස්ටෙප් එකට. ඉතින් මේ ස්ටෙප් එක මොකක්ද කියලා බලමු. හරි, මේ ස්ටෙප් එක ඔයාලා බලන්න ඇති මොනවද කියලා. ඉතින් මේ ස්ටෙප් එක මම මීට වීඩියෝස් දෙකකට වගේ දාලා ඇති. සමහර අයට මතකත් ඇති. මතක නැති ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා බලන්න මොකද්ද මේ ස්ටෙප් එක කියලා. ඉතින් ඔයාලා දෙහි ගෙඩිය දන්නවා ඇතිනේ. දෙහි සූදුරුයි වලිනුයි බීම දෙකක් හදන්න පුළුවන්. බීම දෙකක් කියන්නේ මේකේ තියෙන සාමාන්‍ය ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ දෙක හදාගෙන ඔයාලා මාස 3ක් මේක පාවිච්චි කරොත් ඉතින් ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම සතියට අනුමත කරන්නේ දවස් 5යි. ඉතින් ඊටු දවස් දෙක බොන්න එපා කියලා කියනවා නෙමෙයි. ඒ දවස් 5 ඔයාලට පුළුවන් මේ දෙක මාරු කර බොන්න. ඉතින් ඔයාලා ඊටු දවස් දෙකේ ෆ්‍රී එකේ ඉන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඩ්‍රින්ක් දෙකම ඔයාලා මාරු කර මේ සතිය පුරාවටම බිව්වොත්, ඒ කියන්නේ දවස් 5ක් බිව්වොත් ඉතින් ඔයාලට පුළුවන් ලොකු රිසල්ට් එකක් ගන්න මාස 3ක් ඇතුළත. ඉතින් අපි බලමු මොකද්ද මේ ඩ්‍රින්ක් එක කියලා. මෙහෙමයි. දෙහි ගෙඩිය 4ට පළලා එක බෑයක් අරගෙන මම ඔයාලට කියලා තියෙනවා ඒක වතුරට දාලා ඒක විනාඩි 5ක් විතර තියලා ඒක බොන්න කියලා. ආයි තියෙනවා උණු වතුරට සූදුරු ටිකක් දාලා ඒක ටික වෙලාවක් තියලා ටික වෙලාවක් කියන්නේ විනාඩි 10ක් 15ක් වගේ තියලා ඒ වතුරකත් ඔයාලට බොන්න පුළුවන්. එතකොට බීම ಜಾති දෙකක්. ඉතින් මේ බීම ಜಾති දෙකම ඔයාට මම කියන්නේ සතියට දවස් 5 ඇතුළත මාරු කර බොන්න කියලා. මම මේ දවස් 5 ඔයාට එක දිගට දෙහි බොන්න එපා කියලා ඇති කලින් වීඩියෝ වල. මොකද කිව්වොත් දෙහි කියන්නේ අපේ ඇඟේ තියෙන ලේ පුච්චන දෙයක් නේ. දෙහි එහෙම නිතරම බොන්නේ නැහනේ අපි. ඒ හින්දා ඔයාලට තියෙන්නේ දෙහි බීමක දවස් දෙකක් වගේ දෙකකට සෙට් වෙන්න බීලා ඊටු දවස් 3 ඔයාලා සූදුරු බීම එක බොන්න. ඉතින් මේක බොනවත් එක්කම ඔයාලට තව කරන්න ස්ටෙප් 4ක් තියෙනවා. අපි බලමු ඒ ස්ටෙප් 4 මොනවද කියලා. ඔයාලා මේක විතරක් කරා කියලා කොහෙත්ම බෑ ඔයාලට කෙට්ටු වෙන්න. මාස 3ක් ඇතුළත කිලෝ 4ක් බස්ස ගන්න කොහෙත්ම බෑ. ඉතින් ඔයාලට මේ මාස 3 ඇතුළත කිලෝ 4ට වඩා බස්ස ගන්න කැමති නම් ඔයාලා මේක කන්ටිනියු කරගෙනම යන්න ඕනේ. ඉතින් අපි බලමු
ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. මේ ස්ටෙප් එක මොකක්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගොඩක් අය කියලා ඇති. මෙහෙම කරන්න එපා, මෙහෙම කෑම කන්න එපා, අරම කෑම කන්න එපා. එතකොට මෙහෙමයි, අරමයි, මෙහෙමයි. ඕක ගොඩාක් අය ගෙදර ඉන්න අය හිටන් ඔයාලට කියනවනේ. ඔයා ගොඩක් තරබාරු කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා තෙල් කෑම, පිටි ಜಾති, ස්වීට් ಜಾති කන එක අවම කරන්න ඕනේ. ඒක කොහොමද අවම කරන්නේ? ආස හිතෙනවා, කන්න හිතෙනවා. දැක්කම හිතට අර කන්නමයි හිතෙන්නේ. එතකොට එක එක පැන් රස බීම ಜಾති ඇත්තටම කිව්වොත් මම ඒක මාරම විදිහට නැවතුවා. මම ඉස්සරේ බීම පස්සෙම ගියපු කෙනෙක්. ඉතින් ස්වීට් ಜಾති කිව්වොත් නම් මම චොක්ලට් කන්න එහෙම වැඩි කැමති නැහැ. නමුත් කේක් ඒ වගේ දේවල් මම පොඩ්ඩක් කනවා වැඩි. හැබැයි මම ඒව පවා අවම කරා, කියන්නේ අඩු කරා. ඉතින් පිටි ಜಾති ඒ වගේ දේවල් ගොඩාක් අඩු කරන්න ඕනේ. ඒක කොහොමද අඩු කරන්න කියලා මම ඔයාලට කියන්න. උදේ පාන්දරම නැගිටලා අපි උදේට කඩෙන් බනිස් එකක්, පාන් එකක් ඒ වගේ මොන හරි කනවනම් ඒක අවම කරන්න. උපරිම try කරන්න උදේට මෙන්න මේ විදිහට ඔයාලා කෑම එකක් කන්න. ඔයාලට පුළුවන් එළවලු තම්බලා, බිත්තර දෙකක්, එතකොට මාළු බැදලා, මස් බැදලා ඔන්න ඔය වගේ පොඩි ආහාර වේලක් උදේ වරුවට ගන්න. එතකොට දවල්ට කන්න එපා. නෑ, දවල්ටත් කන්න. දවල්ට බත් චුට්ටක් අරගෙන වෑංජන ගොඩක් දාගෙන කන්න. ඉතින් වෑංජන ගොඩක් කින තරමට, බත් පොඩ්ඩක් කින තරමට ඔයාලට පුළුවන් ඔයාලගේ ඇඟට ප්‍රෝටීන්, ඔයාලට විටමින්ස් වර්ග අරගෙන ඔයාලගේ ඇඟේ තියෙන මේද අනම්මනම් දේවල් නැති කරලා දාන්න. ඉතින් පිටි ಜಾතිය එතකොට අපේ ශරීරගත වෙන්නේ නැහනේ. ඒ හින්දා අපිට පුළුවන් ඒ වෑංජන වලින් අපිට විටමින්ස්, ප්‍රෝටීන්ස් ඒ වගේ දේවල් අරගන්න. ඉතින් ඒකත් එක්ක මම කියනවා රෑ කෑම එක. රෑ කෑම එක ඔයාලා මොනවා කනවද කියන මම දන්නේ නැහැ. නමුත් පහුගිය මාස ගානම මම රෑට කෑම පිටි ಜಾති. කොත්තු, රයිස්, එතකොට පරාටා, ඉන්දියාප්, පාන් ඔන්න ඔය වගේ දේවල්. ඔය වගේ දේවල් රෑට කනව නම් ඒකත් ගොඩාක් අවම කරන්න ඕනේ. ඉතින් පාන් කනවා නම් පාන් කෑල්ලක් වගේ කාලා හොඳට වතුර බීලා ඔයාලා විනාඩි 15ක් 20ක් විතර ඉඳලා තමයි ඔයාලා නිදාගන්න යන්න ඕනේ. නැත්තම් කොහෙත්ම ඔයාලා පිටි ಜಾති කාලා ඒ වෙලෙම ගිහලා නිදාගන්න එපා. මොකද ඒ වෙලෙම ගිහලා නිදාගත්තොත් ওই පිටි ಜಾති ටික අපේ බඩේ පිපෙන්න ගන්නවා. බඩේ පිපුණම තමයි අපිව තවත් මහත් වෙලා පේන්නේ. ඉතින් ඔයාලා මේක මේ විදිහටම කරලා බලන්න. ඔයාලා රැට කාලා නම් කොහෙත්ම යන්න එපා නිදාගන්න. නිදාගන්න ගියොත් අනිවාර්යයෙන්ම මහත් වෙනවා. අපි යන් දැන් තුන්වෙනි ස්ටෙප් එකට. මේ ස්ටෙප් එක ටිකක් විශේෂයි. ටිකක් විශේෂයි කියන්නේ ටිකක් නෙවෙයි, හොඳටම විශේෂයි. මේ ස්ටෙප් එක මම ඔයාලට කියන්නේ මමත් කරපු හින්දා කාලයක්ම මම ටයිම් එකක් තිබ්බේ නැහැ. නමුත් මම වැඩැරිලා ආපු ගම මේක තමයි කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහටම මේ ස්ටෙප් එක කරලා බලන්න. ඔයාලා අහලා ඇති එක්සර්සයිසස් නැත්නම් සුම්බා ඔන්න ඔය වගේ දේවල් ගැන. ඉතින් මමත් සුම්බා නැටුවා කියන්නේ මම මේක ගෙදර කරේ. ඉතින් එක්සර්සයිස් ටිකක් මටම කියලා ආවින කේව ටිකක් තිබුණා. ඉතින් ඒවත් තියාගෙන මම සින්දුවක් ප්ලේ කරලා ඉතින් ඒ මියුසික් එකට මම මගේ එක්සර්සයිසස් ටික කරා. ඉතින් ඔය විදිහට තමා මම මගේ තුන්වෙනි ස්ටෙප් එක කරේ. මේ ස්ටෙප් එකත් මම මාස 3ක් පුරාවට ඔයාලට කරන්න කියලා කියනවා. ඉතින් මොකද ඒකිනුත් ලොකු රිසල්ට් එකක් තියෙනවා. ඒකේ රිසල්ට් මම හිතන්නේ මාරම තියෙනවා. මොකද අපේ තියෙන හැම මේ දෙයක්ම හැමදේම අපි හොඳට ඩාන්ස් කරද්දී, අපි හොඳට එක්සර්සයිසස් කරද්දී දාඩිය වගේ පිට වෙලා යනවා. ඉතින් ඔයාලා මේක මාසයක් එක දිගට කරලා බලන්න. ඉතින් ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් මාසෙම. ෆෝර්ත් ස්ටෙප්. ඉතින් මේ හතරවෙනි ස්ටෙප් එක ගොඩක් විශේෂයි. දන්නවද ඇයි කියලා? මේ හතරවෙනි ස්ටෙප් එක ඇත්තටම කිව්වොත් අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕනේ දෙයක්. මේකට මාරම ලොකු රිසල්ට් එකක් තියෙනවා. හේතුව තමයි මේක මමත් කන්ටිනියු කරා කාලයක්. ඔව් ඇත්තටම මේකට රිසල්ට් එකක් තියෙනවා. ඔයාලා රෑට කනවනේ. ඔයාලා රෑට කන්න 7ට
6:00 7:00 විතර. මේක ගොඩක් වැඩට යන අයට කරන්න බැරි දෙයක්. නමුත් මම කියනවා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයා මුකුත් ෆ්‍රී එකේ ඉන්න කෙනෙක් නම් වැඩක් නැතුව ඉතින් ඔයාලා රෑ 6:00 7:00 විතර ඔයාලගේ රෑ කෑම එක ගන්න. ඒකත් පොඩි ප්‍රමාණයක්. එතකොට ඔයාලා උදේ නැගිටිනවනේ. උදේ නැගිට ගමන් ඔයාලා කිරි එකක් බොනවනේ. කිරි එකක් හෝ වේවත් එකක්. එතකොට ඔයාලා දවල් කෑම එකයි උදේ කෑම එකයි දෙකම එක වේලකට ගන්න. එක වේලකට කියන්නේ එකට 1:00 විතර. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලට මේකෙන් පුළුවන් ඔයාලගේ කෑම වේල් පාලනය කරන්න වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ බරත් ටික ටික අඩු කරගන්න. මේක එකපාරට කරන්න බෑ. මොකද එකපාරටම අපිට යන්න බෑ රෑ කෑම එක මේ වෙලාවට අරගෙන රැට බඩගින යනවා. සාමාන්‍යයෙන් ඒක එහෙමයි. හැබැයි මම හිතන විදිහට මේක ඔයා කරනවාමයි කියලා හිතලා කරොත් ඔයාලට පුළුවන් වෙනවා ලොකු රිසල්ට් එකක් ගන්න. ඉතින් මේ ස්ටෙප් එකත් අනිවාර්යයෙන්ම කරලා බලන්න. මමත් මේක කරා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒකත් ලොකු රිසල්ට් එකක් දෙන ස්ටෙප් එකක්. අනේ මුකුත් හිතන්න එපා වටපිටෙන් ඇහෙන ශබ්ද බද්ද ගැන. මොකද මම හිතුවට අද දවසේ කවුරුත් ගෙවල් වලට නැහැ කියලා නෑ. අපේ ගෙවල් පැත්තේ නම් හැම ළමයෙක්ම වගේ හැම මිනිස්සෙක්ම වගේ අද ගෙදර. ඇයි කියන්නේ මම දන්නේ අද මන්ඩේ ඒ වුණාට අද ගෙදර. හරි. අපි යන් දැන් අවසාන ස්ටෙප් එකට. මේ ස්ටෙප් එක විශේෂයෙන් ගොඩක් අය කරන්න අකමැති ස්ටෙප් එකක්. නමුත් මේ ස්ටෙප් එකට යමු. මේ ස්ටෙප් එකත් ඔයා කරොත් ඉතින් ඔයාලට බලමු ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපි යන්නේ ස්ටෙප් එකට. නම්බර් 5 මේ ස්ටෙප් එක ගොඩක් විශේෂයි. මේ ස්ටෙප් එක මුකුත් දේවල් ගැන කරන්නවත් නැත්නම් ඒ දේවල් අපි බොන්නවත් එහෙම කිසිම දෙයක් නෙමෙයි. මේ ස්ටෙප් එක ඔයාවම විශ්වාස කරන ස්ටෙප් එකක්. ඉතින් මේක ඔයාලා උදේ නැගිට ගමන් ඔයාලගේ මිරර් එක ගාවට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ විශ් එකක්. විශ් එකක් කියන්නේ විශ් එකක් නෙමෙයි මේක මම කරන දෙයක්. ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකත් විශ්වාස කරලා බලන්න. එහෙම නැත්නම් මේ කැලි ස්කිප් කරන්න කමක් නැහැ. මොකද ස්කිප් කරන්න කියලා මං කියන්නේ ඔයාලට මේ කැල්ල වැදගත් නොවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක වැඩක් නැති වෙන්න පුළුවන්. මේක බොරු වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. මම විශ්වාකර්ෂණීය නීතිය ගොඩාක් විශ්වාස කරනවා. මොකද මම විශ්වයට හරි ආදරෙයි. ඒ වගේම මම මේ වෙන හැම දෙයකටම මම හිතනවා මේ හැම දෙයක්ම වෙන්නේ හේතුවක් මතයි හේතුවක් ඇතුව ඒ වගේ දේවල්. ඉතින් ඒකත් එක්කම මම ඔයාලට කියනවා ඔයාලා මම මේ කියන දේත් ඔයාලා උදේ නැගිට ගම ඔයාලගේ මිරර් එක ගාවට ගිහිල්ලා කරලා බලන්න. ඔයාලට එතකොටත් මේ වෙනස තේරෙන හින්දා. ඉතින් ඔයාලා උපරිම try කරන්න ඔයාලගේ මිරර් එක ගාවට ගිහිල්ලා ඔයාලගෙම ප්‍රාර්ථනාවක් කරන්න. ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් කියන්නේ ඔයාලා ඔයාගෙන හිතන්න. අද මම කෙට්ටු වෙලා නේද? අද මම ලස්සන වෙලා නේද? මම මාව ලස්සනට දකිනව නේද? අද මං ගොඩක් ලස්සනයි. අද මං හොඳට ඉන්නවා. අද මම හොඳම විදිහට වැඩ කරනවා. ඔය දේවල් ඔයා හිතන්න බලන්න. එතකොට විශ්ව ආකර්ෂණීය නීතිය නිසාම ඔයා මාතර දකින්න එක අවම වෙනවා. එතකොට ඔයාට ඔයාගේ දේවල් ටික ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. මේ ස්ටෙප් අනිත් ස්ටෙප් 4ත් ඔයාට ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. ඔහොම ගිහිල්ලා ඔයාට මාස 3ක් ඇතුළත කිලෝ 4මාරක් 5මාරක් 6ක් එක එක්කෙනාට වෙනස්. ඉතින් ඔයාලට පුළුවන් එහෙම ඔයාලගේ ශරීරය අඩු කරගන්න. ඉතින් ඔයාලා මේ ස්ටෙප් ටික මේ විදිහටම කරලා බලන්න. ඉතින් ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. මා විශ්වාස කරලා මෙතනින් ස්ටෙප් 2ක් කරා කියලා 3ක් කරා කියලා කෙට්ටු වෙන්නේ නැතුව තියන්නේ නැහැ. කෙට්ටු වෙනවා. ඉතින් ඒකත් මේ ස්ටෙප් එක කර යන්න ඕනේ. ඉතින් මම ඒකත් එක්ක මතක් කරනවා මම ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් අරන් එන්නම්. මේ වීඩියෝ එක හදිස්සියෙන් මට කරන්න ඕනි හින්දා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට ගත්තේ. ඉතින් මම ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්න. අර එනකම් එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඉතින් මම ඔයාලා හැමෝටම ආදරෙයි. ඒත් එක්කම මතක් කරනවා ඔයාලට
මේ ස්ටෙප් ටික මේ විදිහට කරලා ඔයාලට රිසල්ට් ආවට පස්සේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලගේ රිසල්ට් කියලා. මම ඔයාලගේ හැම රිසල්ට් එකකටම මගේ ඔයාලට gift එකක් හම්බ වෙනවා. මොකද මගේ ස්ටෙප් 5 ඔයාලා කන්ටිනියු කරොත්. ඉතින් ඒක කරන්න ඔයාලා ස්ටෙප් 5 මෙයා කරොත් ඔන්න ඔයාලට gift එකක් හම්බ වෙනවා. ඉතින් මට මේක ඉල්ලපු එකෙනෙක් ඉන්නවා. ඉතින් එයා වෙනුවෙන්ම තමයි මම ගොඩාක්ම හිතලා මේ වීඩියෝ එක මෙහිම හරි කරන්න ඕන කියලා හිතුවේ. නැත්නම් ඔයාලා කමෙන්ට් බලන්න තු ඉන්නේ නැහැ මම. ඉතින් මේ වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මම ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන ඉන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. මං ආදරේ හැමෝටම.